Friends, welcome back to another gameplay video. ඉතින් ඔන්න අද අපි play කරන්න යන්නේ Ceylon Bus Simulator එකේ travel mode එක. ඉතින් අපිට තාම තියෙන එක travel එක ඒ තමයි සීගිරිය tour එක. ඉතින් අපි අද යන්න හදන්නේ සීගිරියට මේ game එකේ. එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. ඉතින් guys වීඩියෝ එක පටන් ගන්න කලින් කියන්නේ ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට like එකක් දාලා share පාරක් දාලා comment එකකුත් දාලා මාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න තවත් මේ වගේ ලස්සන videos බලන්න. එහෙනම් අපි අපේ tour එක පටන් ගමු. ඉතින් අද අපි සීගිරියට තමයි යන්න හදන්නේ. ඉතින් travel mode එකේ ගහම ඔයගොල්ලෝ මේකට add වෙනවා. ගමන පටන් ගත්තෙම අසුබස් ස්ථානයකින්. හැබැයි මුකුත් උනේ නැහැ කියලා මම හිතනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති බෝඩ් එක දඹුල්ල සිටි එකේ ඉන්නේ. අපි එහෙනම් යමු සීගිරිය බලන්න. ඉතින් අද නම් ඔයගොල්ලන්ට ගේම් සවුන්ඩ් ඇහෙනවා ඇති. ඒ නිසා මම පොඩ්ඩක් කතා නොකර ඉන්නා. පොඩ්ඩක් බලන්න මේ පාරේ මිනිස්සුත් යනවා. ඉතින් හොඳට ගේම් එක හදලා තියෙනවා මේ මැප් එක. ඉතින් මම දැක්කා මේගොල්ලන්ගේ YouTube page එකේ තවත් අප්ඩේට් එකක් ලස්සන අප්ඩේට් එකක ෆොටෝස් වගේක් දාලා තිබ්බා. ඉතින් මේ TPN ගේමර්ස්ලා ඉතින් අපි බලමු මේ අප්ඩේට් එකත් ආවහම ඔයගොල්ලන්ට මම වීඩියෝ එකක් ගේන්න. ඉතින් මම අනිවාර්යයෙන්ම ඊළඟට ගේන්න අර ස්කින් ක්‍රියේට් කරන වීඩියෝ එක. ඉතින් ගොඩක් අය මගෙන් කිල්ලලා තිබ්බා. මම තාම මේක ගෙනාවේ නැහැ. ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යයෙන්ම මම මේක ගේන්න. ඉතින් අපි දැන් දඹුල්ල ඔරලෝසු කනුව ළඟ තමයි ඉන්නේ. ඔයගොල්ලන්ට පේනවා මිනිස්සු එහෙම ඉන්නවා. ඉතින් අපි කෙලින් යන්න ඕනේ. ඕ සීගිරිය බලන්න තමයි යන්නේ. ඉතින් සීගිරිය ආකෘතිය ඒ විදිහටම හදලා තියෙනවා. අපි ඊට ගිහින් බලමු. අපි නයිට් ටුවර් එකක් යන්නේ. ඒ කියන්නේ උදේ වෙද්දි සීගිරිය ළඟට ලං වෙන්න. මොකද ඕගොල්ලන්ට රෑ වෙද්දි සීගිරිය ෆොටෝස් පෙන්වන්න අමාරු නිසා තමයි මම එහෙම තෝරගත්තේ. ඉතින් අපි යමුකෝ දැන්. හරි අපි දැන් දඹුල්ල සිටි එකෙන් ලෝඩ් වුණා. අපි දැන් සීගිරිය තියෙන මැප් එකට තමයි යන්නේ. ඉතින් ගිහින්ම බලමු. ලස්සන ප්ලේස් එකක්. ඕගොල්ලොත් ගිහින් බලන්න. මේ මැප් එක පහුරන් ටික දුර යන්න ඕනේ. ඉතින් අපි හයියෙන් යන්න ඕනේ නැහැ. මොකද අපි උදේ 6 වෙනකම්වත් මේ ටුවර් එක යන්න ඕනේ. මේ ගමන අදින්න ඕනේ. මොකද උදේ වෙනකන් ඉන්නත් එපා. ඉතින් ඩ්‍රයිවිං සීට් එක ළඟට ආවම බස් එකේ සවුන්ඩ් එක හොඳට ඇහෙනවා. ඔයගොල්ලන්ට ඇහෙනවා ඇති. ඉතින් තාමත් ඔයගොල්ලෝ මේ ගේම් එක දාගත්තේ නැත්නම් දාගෙන ගහලා බලන්න. සුපිරි ගේම් එකක්. තව හොඳ අප්ඩේට් එයි මේ ගේම් එකෙන් මම හිතනවා එහෙම එයි කියලා. අපි බලමු. අපි බලන් ඉමු. තාම ආරම්භය විතරයි මම හිතන්නේ මේ ගේම් එකේ. ඕ එළියට පැන්න. ඉතින් බලන්න මේ ලයිට් සිස්ටම් එකේ ලස්සන. පරිස්සමෙන් යන්න ඕනේ කඳු තියෙන පාරක්. ඉතින් මම ඊළඟට අනිවාර්යයෙන්ම ස්කින් හදන වීඩියෝ එක ගේන්න. ඊට පස්සේ ඕන වීඩියෝ එක ගැන කමෙන්ට් එකක් දාන්න. වැදුනා අදත් වැදුනා. කියන්නේ මාව වැදෙනවා වැඩි. යන්කෝ අපි. මේ පාරේ කෙලින්ම ගියාම සීගිරිය කියලා ලොකු බෝඩ් එකක් ගහලා තියෙනවා වම් අත පැත්තට පාරක්. ඉතින් එතන කිලෝමීටර් එකමාරක් හෝ දෙකක් යන්න තියෙනවා එතනින්. ඉතින් අපි හරව ගන්න ඕනේ මට. බලාගෙන යන්න ඕනේ බෝඩ් එක මිස් වුණොත් ආයෙ ඉතින් අපිට පාර වැරදෙනවා. ඉතින් අද අපේ සීගිරි ටුවර් එක ගැන ඕගොල්ලන්ට හිතන දේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අමතක කරන්න එපා. ඉතින් තාම මේ ගේම් එකෙන් සීගිරිය විතරයි ටුවර් මොඩ්ස් වලට ඇවිල්ලා තියෙන්නේ. තව ඉස්සරහට අප්ඩේට්ස් ගොඩක් එයි. ආවහම අපි ඒවත් ගහමු. ඉතින් රියල් ලයිෆ් ගතිය තියෙනවා මේ ගේම් එකේ. ඉතින් මම මේ වීඩියෝ එකෙන් පළවෙනි මේ ගේම් එකේ පළවෙනි වීඩියෝ එක ඊයේ තමයි දැම්මේ.
ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒකත් බලලා ලයික් එකක් දාන්න මේ වීඩියෝ එකට කොහොමද කියලා ගේම් එක. ඉතින් තව වීඩියෝස් ගොඩක් ගේන්න තියෙනවා මේ ගේම් එකෙනුත්. ඩ්‍රයිවිං සිමියුලේටර් ශ්‍රී ලංකා අතාරින්නෙත් නැහැ. ඒකෙනුත් අනිවාර්යයෙන්ම වීඩියෝස් ගේනවා. දැන් අපි ටුවර් එකට ලං වෙලා තියෙන්නේ. ඉතින් තව පොඩි දුරකින් අපිට අර මං කිව්ව පාර හම්බ වෙනවා. අපි ගිහින් බලමු. ඉතින් මට ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකේ මේකේ හෝන්ස් ගැන මුකුත් කරන්න බැරි වුණා. පොඩ්ඩක් අහලා බලන්න මේකේ හෝන්ස් ටික මම දැන් දාන්න. හොඳද කියලා බලන්නකෝ. ඔයගොල්ලන්ට දැන් ඇහි. ඉතින් ඔය හෝන්ස් හතර තමයි ගේම් එකේ තියෙන්නේ. හොඳ හෝන් එක මොකක්ද කියලා කමෙන්ට් එකක් දාන්න. 1ද 2ද 3ද 4ද කියලා. ඉතින් හරි මම අර කිව්ව වම් පැත්තේ තියෙන පාර ළඟට අපි දැන් ඇවිත් තියෙන්නේ. මේ තියෙන්නේ ඒක සිග්නල් ලයිට් දාගෙන මෙතනින් හරව ගමු. ඔන්න අපි සීගිරිය ඔන්න බෝඩ් එක ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙහෙම වමට දාගෙන යන්න. මේකෙනුත් කිලෝමීටර් 1.7ක් කොහෙද ගහලා තිබ්බේ. ඉතින් අපි ඒ දුර යන්න ඕනේ. පරිස්සමෙන් යන්න ඕනේ කටක පාරක් මේක. පේනවා ඇති ඔයගොල්ලන්ට වංගු හෙල් සහිත දූවිල්ල පිරුණ පාරක්. ඉතින් ආයේ තාරවත් දාලා නැහැ. ඉතින් ඔයගොල්ලෝ සීගිරිය බලන්න ගිහින් තියෙනම් කමෙන්ට් එක දාන්න. ඒ වගේම ගේම් එකෙන් හරි මේ ගේම් එකෙන් හරි සීගිරිය බලන්න ගිහින් තියෙනම් ඒත් කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලන්ට පේනවා දූවිල්ල විශ්සෙන හැටි. ඉතින් හොඳට ග්‍රැෆික්ස් හදලා තියෙනවා. දෙපැත්තේ ගස් පිරෙන්න තියෙනවා අපිට. ඉතින් අපේ ටයිම් එකත් යනවා. අපි උදේ 6 වෙද්දී එතනට ලං වුණා නම් අපි හොඳට බලා ගන්න පුළුවන් view එක. ඉතින් තව ටික දුරයි තියෙන්නේ. ගොඩක් දුර නෑ අපිට යන්න. ස්කින් ක්‍රියේට් කරන එකයි songs දාන එකයි දෙකම එකට ගේන්නද නැත්නම් මේ දෙකම වෙනම ගේන්නද කියලා කමෙන්ට් එකක් දාන්න. ඕගොල්ලන්ට පහසු විදිහට මම ගේන්නම්. ගේම්ස් දෙකේම එකම විදිහට මම හිතන්නේ. කරන්න දෙන්නේ ගේම්ස් දෙකේම එක විදිහට තමයි දාන්න තියෙන්නේ. ඉතින් අපි දාගෙන බලමු. අපි දැන් ළඟයි අපේ ටුවර් එකට. පොඩි දුර යන්න තියෙන්නේ සීගිරියට. ගිහින්ම බලමුකෝ අපි. සමහර තැන් වල ගෙවල් තියෙනවා මේ පාර වල මම දන්නේ නැහැ. කොහොම හරි මේ පැත්තේ අලි ඉන්නවානේ. හැබැයි ගේම් එකේ නම් අලි නෑ. ඉස්සරහ අප්ඩේට්ස් වලදී බලමු තව මොනවා එයිද කියලා. ඉතින් ගේම් එකේ නම තමයි සිලෝන් බස් සිමියුලේටර්. ඔයගොල්ලෝ Google Play එකේ ගිහින් සර්ච් කරලා බලලා ගහන්න. තාම මේකේ මල්ටිප්ලේයර් මොඩ් එක ඇවිත් නැහැ. ඒකත් ආවහම අපි ගහලා බලමු කොහොමද කියලා. කොහොම හරි ලංකාවේ හදපු හොඳ බස් ගේම් එකක් මේකත් ඉතින්. තව පොඩි දුරයි යන්න තියෙන්නේ අපිට. ඉස්සරහෙන් හරවන්න තියෙනවා ආයේ දකුණට. දකුණට හරවලා පොඩි දුරක් ආයෙ යන්න ඕනේ අපිට සීගිරි කන්දවා. ඔයගොල්ලෝ දැක්කද වම් පැත්තේ තියෙනවා සීගිරි කන්ද. පාන්දර වුණා. ඔයගොල්ලෝ දැක්කේ නැද්ද? සීගිරි කන්ද මම නම් දැක්කා තියෙනවා. හරි මෙහෙම ඕනේ අපි බස් එකෙම ගිහින් බලමු. එහෙම යන එක හරි නෑනේ. අපි බස් එකේම යමු. ඉතින් අපේ තැනට පාන්දර වේගෙන ඉන්නේ. ඉක්මනට යමු දැන්. තව ටික දුරයි තියෙන්නේ guys. ඉතින් පාන්දරත් වෙලා කොහොම හරි මහරෑ පටන් ගත්ත ගමන
ගයිස් උදේ වුණා ඉක්මනට යමු අපි. හරි ගයිස් ලයිට්ස් ටෙස්ට් එක ඔෆ් කරගමු. හරි ඔන්න අපි දැන් ඇවිත් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා බෝඩ් එකක් තියෙනවා ඉස්සරහා. හරි ඉතින් මෙතනින් අපි දකුණට දාගන්න ඕනේ. සීගිරිය පිවිසුම කියලා තමයි බෝඩ් එකේ ගහලා තියෙන්නේ. ඉතින් ඔන්න සීගිරි පිවිසුම ළඟ ඉන්නේ. වෙලා උදේ 7යි. උදේ 7 වෙද්දී අපි ලං වුණා කොහොම හරි සීගිරියට. ඉතින් රෑ 10ට පටන් ගත්ත ටුවර් එක. මේ පාර දිගේ පොඩි ඉස්තුරක් ඉස්සරහට ගියාම ඔයගොල්ලන්ට සීගිරිය හම්බෙනවා. ඔව් මෙතන ලොකු බෑවුමක් තියෙනවා. ඉතින් එතනින් පරිස්සමෙන් ගන්න බස් එක වැදෙනවා ඔය. දැක්කනේ? බස් එක වද්ද ගන්න නැතුව ගන්න ඕගොල්ලෝ. ඉතින් ඔන්න සීගිරිය මතු වෙලා පේනවා අපිට ඈතින්. මෙතනින් හිමීට දාගන්න. අන්න වැදුනා. හරි අවුලක් නැහැ. ඔන්න අපි ඉතින් සීගිරියට ආවා. මෙතනින් නවත්තලා ගිහින් වටපිට බලමු පොඩ්ඩක්. ඉතින් ඔන්න අපි දැන් සීගිරිය ළඟ තමයි ඉන්නේ කොහොම හරි. මේ අපි යමුකෝ බලන්න. ඔන්න ගයිස් ඉතින් සීගිරි කන්ද බලන්න අපි ආවා ගේම් එකේ. පොඩ්ඩක් රියල් ලයිෆ් ගොතියකුත් තියෙනවා. අපිට මේ කන්දර නගින්න නම් බෑ ඉතින්. ගේම් එක එච්චරටම අප්ඩේට් වෙලා නැහැ. ඉතින් වටෙන් බලද්දි මේ වගේ පෙනුමක් තමයි තියෙන්නේ. ඉතින් කොහොම හරි අපි සීගිරි ටුවර් එක එන්ඩ් කරා අද. ඉතින් ඈතින් පේනවා ඇති ඔයගොල්ලන්ට බස් එක ආයිනේ. පොඩ්ඩක් ඒ රියල් ලයිෆ් ගතිය තියෙනවා අර මං කලින් කිව්වා වගේ. ඉතින් මං කලින් කිව්වා වගේ ඔයගොල්ලොත් ඇත්ත ජීවිතේ සීගිරිය වඳින්න ගිහින් තියෙන කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ ඊළඟ වීඩියෝ එකේ නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔන්න අපි දැන් සීගිරිය කන්දේ යට ඉන්නේ. ඒකේ වැඩන්නේ කොහොම හරි අපි සීගිරිය බලන්නත් ආවා. එහෙනම් ගයිස් ඉතින් අදට වීඩියෝ එක එන්ඩ් කරන්නම්. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් ගෙන බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා. බලපු හැමෝටම thank you. ජය වේවා හැමෝටම.